මට වගේ යන්තම් හරි මොලේ තියනවා නම් මම මේ කියන එක පොඩ්ඩක් අහන්නකෝ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ටීවී එකේ කිව්වා 22 23 24 25 දිනවල සුළි කුණාටුවක් තියෙනවා කියලා. මම නම් රජයෙන්වත් ජනාධිපතිවත් කියනකම් හිටියේ නෑ. ගෙදර යටවිලි වල මුළු වල කම්බි බැඳලා වැලි කොට්ටේ ඉල්ලුවා. වහලේ හුලඟ යනකොට. නමුත් වහලේ හුලඟ ගියොත් මටනේ පාඩු. නමුත් තුනේ අපි අහලවත් නැති දෙයක්. කුණාටු වලට කවදාවත් මේ නාය යන්නේ නැහනේ. නමුත් මේ කුණාටුවට නාය ගියේ. අපි හිතා ගන්නවත් විදියක් තිබ්බේ නැහැ. නමුත් කුණාටුවක් කියන එක කොහෙන් යනවද කියලා කියන්න බෑ. එහෙම නැතිනම් වෙන්නේ රටේ ඉන්න සේරම ජනතාව කුණාටු කරනකම් වෙනත් රටකට ගිහින් දාන්න තමයි වෙන්නේ අනිවාර්යයෙන්. මොකද මේ හුළඟෙන් බේරෙන්න මොකද කියන්න බෑනේ කාටද හුළං එන්නේ කියලා. ඒ වගේම තමයි ඊට පස්සේ කිව්වලු මිලිමීටර් 400ක් 500ක් විතර වර්ෂාපතනයක් තියෙනවා කියලා. කිව්වලු මමත් ප්‍රවෘත්ති හැමදාම බලනවා මට නම් ඇහුනේ නැහැ. හරි කිව්වම කියමුකෝ. එහෙමනම් ගංගා අසබඩ පහත් බිම් වල ඉන්න අය ආරක්ෂක ස්ථාන වලට යන්න තිබුණා. රජයෙන් කියන කම්ම ජනාධිපති කියන කම්ම ඉන්නේ නැතුව මම මේ විපතරපත් වෙච්ච අයට දොස් කියනව නෙවෙයි. මේ ඉදිරියට හරිය වගේ කරන්න කියන එක තමයි කියන්නේ. නමුත් ගංගාවල ජලාශවල ජලය පිරුණාට පස්සේ අනිවාර්යයෙන්ම වාන්දුරුටු අරින්න ඕනේ. හරිය නැත්තම් මේ ජලාශයක් යන්නොත් එහෙම මීට වැඩිය 10 ගුණයකින් විනාශයක් වෙනවා. ඒකින්ද තමන්ට තියෙන අවදානම තමන් තේරුම් ගත යුතුයි. ඉස්සර අපි කොටි ගහන කාලේ රජයෙන් කිව්වෙත් නෑ රජයෙන් කියනකම් හිටියෙත් නෑ අපි ආරක්ෂා වුණා. රැයට කැලේ නිදාගත්තා. ආරක්ෂක ස්ථාන වලට ගියා. බැරිම තැන මිනිස්සු ගෙවල් දොරවල් අතහැරලා වෙනත් ප්‍රදේශවල ගිහිල්ලා ජීවත් වුණා කොටි කරදර ඉවර වෙනකම්. ඒක තමයි තමන් ආරක්ෂාව සපය ගන්නවා කියන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ මේකයි. මට වගේ යන්තම් හරි මොලේ තියනවත් දන්නේ නැහැ. ඔය ටීවී එකේ මහත්තුරු ආගේ ප්‍රවෘත්ති වල එහෙම කතා කරනවා රජයට බයිනවා රජයට දොස් කියනවා මේක වළක්ව ගන්න කියලා තිබ්බා කියලා. මේක ස්වභාවික විපතක්. මේවා වළක්වන්න බෑ කාටවත්. එහෙමනම් සුනාමියක් ආවා. රටෙන් භාගයක් වුණා අපි මොන රජයකටවත් බැන්නේ නැහැනේ. බැලලා වැඩක් නැහැ. ඉතින් ස්වභාවික විපත් එහෙම තමයි. ඉතින් මේ වැදගත් මහත්තුරුන් ඒ ප්‍රකාශ කිරීමෙන් වෙන්නේ තවත් පල්ලෙහාට වැටෙන එක. ඒක නිකමටවත් තේරෙන්නේ නැති එක තමයි මට තියෙන කනගාටුව. මේක මට තේරෙනවා නම් ඔයගේ උගත් මහත්තුරුන්ට මේක තේරෙන්නේ නැති විදියක් නැහැ. ඒකින්ද හොඳට කල්පනා කරලා බලලා මින් ඉදිරියටවත් ප්‍රකාශයක් කරනකොට වැදගත් දේවල් කරන්න කියලා ඉතා කනගාටුවෙන් හරි ප්‍රකාශ කරනවා බොහොම ස්තුතියි.